ඔගොල්ලෝ දැකලා ඇති ක්‍රිස්තියානි අය සමහර පල්ලිවල දෙවියන් වහන්සේට ප්‍රශංසා කරද්දී නටනවා, සින්දු කියනවා, ඇඟ හොල්ලනවා. පොඩ්ඩක් එනර්ජිටික් වැඩි වගේ. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ මට. ඉතින් මේක සම්බන්ධව දැනටත් ප්‍රශ්නයක් තියෙන ගොඩක් අය ඉන්නවා. ඉතින් අද අපි බලමු මොකද්ද මේ මිනිස්සු නටමින්, ගයමින් වෙනස් විදියකට කරන ප්‍රශංසාව කියලා. ඉතින් ඔයා ට්‍රැඩිෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන කෙනෙක් නම් සමහර වෙලාවට ඔයාට වෙන කෙනෙක් නටමින් ගයමින් ප්‍රශංසා කරද්දී දෙවියන් වහන්සේට ඇඟ පොඩ්ඩක් හොල්ලගෙන ඩාන්ස් එකක් දාලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට ඔයාට ටිකක් ඒක අමුතු විදියට දැනෙන්න පුළුවන්. එතකොට ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ප්‍රශ්නයක් එනවා කියන එක හරිම සාධාරණයි. මොකද මටත් මේ ප්‍රශ්නේ ආවා. මමත් කල්පනා කරා ඇයි මේ පල්ලියේ මිනිස්සු මේ මොකද මේ නටන්නේ පිස්සුද මේගොල්ලන්ට ඩ්‍රම්ස් ගහගෙන මේ උඩ පැනගෙන මොනවාද මේ කරන්නේ? මේක නිකන් විකාරයක් වගේ මට පෙනුනේ. ඉතින් පස්සේ මම මේක ගැන ඉගෙන ගත්තා. මේක ගැන ඉගෙන ගද්දී ගොඩක් අය දන්නවා කියලා හිතන් ඉන්න හැබැයි ගොඩක් අය දන්නේ නැති කොටසක් මට හම්බුණා. ඒ කොටස තමයි මේ ප්‍රශංසාවයි නමස්කාරයයි කියන්නේ දෙකක් කියලා. ප්‍රේස් කියන්නේ එකක්, වර්ෂිප් කියන්නේ එකක් කියලා. ගොඩක් අය මේ දෙකම එකක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ දෙකම එකක් කියලා හිතාගෙන ඉන්න අය කන්ෆියුස් වෙලා ගොඩක් අයට බයින්න පටන් ගන්නවා. ඉතින් අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ ප්‍රේස් කියන්නේ? එහෙම නැත්නම් ප්‍රශංසාව කියන්නේ කියලා. ප්‍රශංසාව කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති කිරීමක්. ප්‍රශංසාව කියන්නේ දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරපු දේවල් නිසා ස්තුති කිරීමක්. ඔයගොල්ලෝ බයිබලයේ කියවලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැකලා ඇති දාවිද් දෙවියන් වහන්සේට ගයමින් නටමින් ප්‍රශංසා කරා කියලා බයිබල් එකේ තියෙනවා. ඊට අමතරව ගීතාවලියෙත් මෙන්න මෙහෙම කියනවා. ගීතාවලිය 149 කියනවා නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා රබාන සහ වීණාවගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා. ඉතින් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ප්‍රේස් කියන එක, ප්‍රශංසාව කියන එක, thank you කියන එක අපි සතුටින් කරන්න ඕන දෙයක්. දුකෙන් අඬ අඬ අයියෝ ඇයි ජේසුනේ මේ මුනේ අයියෝ ආ කුරුසේ මැරුනේ ඕම කරන්න ඕන දෙයක් නෙමෙයි. ප්‍රේස් කියන්නේ දෙවියන් වහන්සේට කරන ප්‍රශංසාව. ප්‍රශංසාව නටමින් කරාට, ගයමින් කරාට, මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක මතක තියාගන්න ප්‍රේස් කියන එකට කට යූස් වෙන්න ඕනේ. ඒකට ගීත ගායනා කරන්න ඕනේ. ඉතින් ප්‍රේස් කියන එක කියන්නේ එකක්, වර්ෂිප් කියන්නේ තව එකක්. ඉතින් අපි වර්ෂිප් කියන්නේ මොකක්ද? නමස්කාරය කියන්නේ මොකක්ද කියලා දැන් කතා කරමු. නමස්කාරය කියන්නේ දෙවියන් වහන්සේට ඔබගේ නමස්කාරය එහෙමත් නැත්නම් ඔබගේ ගෞරවය දෙන එක. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට ආත්මයෙන්ද සත්‍යතාවයෙන්ද නමස්කාර කරන්න කියලා. ඒක කියන තැනක් තමයි යොහාන් 4:23. නමුත් සැබෑ නමස්කාර කරන්නම් විසින් ආත්මයෙන්ද සැබෑ කමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලේ පැමිණෙන්නේ. එතකොට අපි නමස්කාර කරද්දී නටාගෙන සින්දු කියාගෙන නමස්කාර කරන්න ඕනේ නැහැ. නමස්කාර කරද්දී තමුන්ගේ ආත්මයෙන් සැබෑකමින් නමස්කාර කරන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. එතකොට ආත්මයකට නමස්කාර කරන්න පුළුවන් අපිට ආත්මයෙන් තමයි. ඉතින් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි නමස්කාර කරන එක හරිම සෙන්සිටිව් දෙයක්. නමස්කාර කරන එක ගීත ගායනා කරන්න ඕනේ කියලා දෙයක් නෑ. හැබැයි ගීත ගායනා කිරීම හරහා නමස්කාරයට අපිට පොඩි පුෂ් එකක් දෙනවා. මේ වර්ෂිප් songs කියන එකේ praise songs කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම් මේ වීඩියෝ එකේම. අපි මතක තියාගන්න ඕනේ දේ තමයි අපි නමස්කාර කරන්නේ අපේ දෙවියන් වහන්සේට. එතකොට දෙවියන් වහන්සේට නමස්කාර කරද්දී අන්න එතනදී අපේ මුළු සිතින්ම නමස්කාර කරන්න ඕනේ. මෙතනදී කියන්නේ අපි වෙනුවෙන් කරපු දේවල් වලට ස්තුතියි කියලා නෙමෙයි. අපි කියන්නේ දෙවියන් වහන්සේට මහිමය වේවා කියලා. ඉතින් මතක තියාගන්න ඔයගොල්ලෝ සමහර වෙලාවට අහලා ඇති worship songs තියෙනවා, praise songs කියලා જાතියක් තියෙනවා. උදාහරණයක් විදිහට worship song එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා, දෙවිඳුට මහිමය වේවා. ඉතින් මේ worship song එකේ lyrics ඔයගොල්ලෝ අරගෙන බැලුවොත් ඔයගලන්ට පෙනේ ඒකේ තනිකරම තියෙන දෙවියන් වහන්සේට නමස්කාරයක් කියලා. ඊට පස්සේ praise songs තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ praise song එක වගේ. මාව ගලවාගත් දෙවිඳා ඔබයි, මගේ ළඟ ඉන්න දෙවිඳා ඔබයි, මාගේ කඳුලේදී මාගේ සතුටේදී මාව අත් නොවරින දෙවිඳා ඔබයි. මේ praise song එක pastor පියෝගේ praise song එකක්. එතකොට මේකෙදි කියනවා මාව ගලවාගත් දෙවිඳා ඔබයි, මගේ ළඟ ඉන්න දෙවිඳා ඔබයි. මේ thank you කියලා කියන්නේ මාව ගලවා ගත්තට, මගේ ළඟ හිටියට මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා කියන එක තමයි ඒ praise song එකෙන් කියන්නේ. එතකොට මේ praise song එක පොඩ්ඩක් නටලා සතුටෙන් කිව්වට කිසිම ගැටලුවක් නැහැ.
වර්ෂිප් සෝං එකදී දෙවියන් වහන්සේට අපි පුද කරන්නේ নমස්කාරය. ඔන්න ඕක තමයි ප්‍රේස් වලයි වර්ෂිප් වලයි වෙනස. ඉතින් මම උදාහරණයකුත් අරගෙනම කියලා දුන්නේ මොකක්ද ප්‍රේස් කියන්නේ මොකක්ද වර්ෂිප් කියන්නේ කියලා. ඉතින් මට මේක තේරුම් ගන්න ටික කාලයක් ගියා. මේක මටත් තිබ්බ ප්‍රශ්නයක් නිසා තමයි මම මේකට වීඩියෝ එකක් හදලා කියලා දුන්නේ. ඒතකොට ඊළඟ පාර ඔයා ප්‍රශංසා කරද්දි ප්‍රේස් කරද්දි නැත්තම් নমස්කාර කරද්දි වර්ෂිප් කරද්දි මතක තියාගන්න ඕවා මොකක්ද කරන්න කියලා. හොඳට හිතලා බලන්න ඕවා මොකක්ද කරන්නේ කොයි එකද කරන්නේ. ඔයා ප්‍රේස්ද නැත්තම් වර්ෂිප්ද කරන්න කියලා. ඊට අමතරව මතක තියාගන්න දැන් මේක දැනගත්ත නිසා වෙන කෙනෙක් ප්‍රේස් කරද්දී ඒක ජජ් කරන්න යන්න එපා. නොදැන ඒක ජජ් කරන්න යන්න එපා. දැන් දැනගත්ත හින්දා ඒක පොඩ්ඩක් හිතලා බලන්න, හොඳට ඔබ්සර්ව් කරලා බලන්න. එයා ප්‍රේස්ද කරන්නේ ප්‍රශංසාවද කරන්නේ? එහෙමත් නැත්නම් নমස්කාරය වර්ෂිප්ද කරන්නේ කියලා. මිනිස්සුන්ව ජජ් කරන්න යන්න එපා. ඔන්න ඔක මතක තියාගන්න. Now have a very nice day and God bless you.